චීනයේ සිට තොගමිලට භාණ්ඩ ආනයනය පිළිබඳ මෙම පාඨමාලාවට එක්වෙච්ච ඔයාව අපි ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාට A to Z උගන්වනවා තනිවම කොහොමද චීනයේ තියෙන භාණ්ඩ තොග මිල ගණන් යටතේ, ඒ කියන්නේ ලංකාවේ ගන්න බැරි ගණන් අඩු මිලට කොහොමද ඔයා තනියම ගිහිල්ලා චීනයේ තියෙන තොග වෙළඳ පොලෙන් මිලට ගන්නේ ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න කියලා මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයා කොහෙවත් යන්නේ නැතුව ඔයාට ගෙදර ඉඳලම Tamanට අවශ්‍ය කරන ඕනම භාණ්ඩයක්. එතකොට මේ චීන වෙළඳ පොලේ තියෙනවා ලක්ෂ ගාණක් භාණ්ඩ. ඉතින් ඔයාට ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්න හෝ ඔයාගේ ගෙදර පාවිච්චියට ඕන හෝ ඔයාගේ ව්‍යාපාරයට ඕන හෝ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක ඔයාට මේ වීඩියෝ එක බලලා මේක ඉගෙන ගත්තට පස්සේ මේ ක්‍රමවේදේ ඔයාට තමන්ගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් තත්ත්වෙට මේ පාඨමාලාව මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම වීඩියෝ එක පටන් ගද්දී මම ඔයාලට මේ විදිහට පෙන්නන්නේ මෙතන අපි සාමාන්‍යයෙන් චීනෙන් භාණ්ඩ ගෙන්වා ගද්දී ක්‍රමවේද දෙකක් අනුව සිද්ධ කරනවා. එතකොට මෙතනදී අපි නැව් මගින් භාණ්ඩ ගෙන්ව ගන්නවා නම් අපි නැව් මගින් භාණ්ඩ ගෙන්වා ගැනීමට කියන්නේ භාවිතා වෙන නම තමයි මෙතන මම දාලා තියෙන්නේ. ඒකට කියනවා සී කාගෝ කියලා. එතකොට ගුවන් මගින් භාණ්ඩ අපි ගෙන්ව ගන්නවා නම් ඒකට කියනවා එයා කාගෝ කියලා. ඉතින් අපි දැනට ওই ක්‍රමවේද දෙකම පාවිච්චි කරලා ලංකාවට භාණ්ඩ ආනයනය කරනවා. ඉතින් අපි වීඩියෝ එක දැන් ඊළඟට කතා කරමු කොහොමද මේක වෙන්නේ, සිද්ධ වෙන්නේ කොහොමද, කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට මේක මේ දිගටම ලයිෆ් ටයිම් සපෝට් එක අපෙන් හම්බ වෙනවා. වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. ඉතින් අපි කතා කරමු මොන ක්‍රමවේදය යටතේද අපි මේ භාණ්ඩ ගෙන්නන්නේ කියලා. ඉතින් සමහරව හිතනවා ඇති අර දැන් අපි සාමාන්‍යයෙන් eBay හරි එහෙම නැත්නම් AliExpress වගේ ඒවා හරහා හරි දැන්ට අපි පොඩි දේවල් ගෙන්න ගන්නවා. නමුත් අපිට ව්‍යාපාරයකට අවශ්‍ය දේවල්වත් එහෙම ලොකුවට එහෙම ගෙන්න ගන්න ඒ ක්‍රමයේදී හැකියාවක් නැහැ. එතකොට ඒ තියෙන මිලටත් වඩා මෙතන ඔයගොල්ලන්ට මෙතන ඒ ෆැක්ටරි වලින්ම ඒ අලොයි නියෝජිතයෝ හරහා කතා බහ කරලා භාණ්ඩ ගෙන්නා ගන්න පුළුවන් ක්‍රමවේද තමයි මෙතනදී කියලා දෙන්නේ. හොඳයි අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැනට අපිට චීනයේ තියෙන තොග වෙළඳ පොලෙන් ගන්න පුළුවන් භාණ්ඩ විශ්වාසවන්තව ගන්න පුළුවන් තියෙන එකම තැන තමයි මේ අලිබාබා කියන එක. ඒ කියන්නේ අලිබාබා කියන මේ එකට ගියොත් අපිට එතනින් ඕන තරම් සැපයුම් කරුව හොයාගන්න පුළුවන්, භාණ්ඩ හොයාගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී කතා කරන්නේ හොඳට මතක තියාගන්න මේ AliExpress කියන එක නෙවෙයි. ඔයගොල්ලෝ අර තැපැල් මගින් ඔය වගේ අර පොඩි දේවල් ගෙන්න ගන්න එක ඒක නෙවෙයි. තොග වශයෙන් අපි භාණ්ඩ ගෙන්න ගන්න මාකට් එක තමයි මෙතන කතා කරන්නේ මේ අලිබාබා කියන එක. හරි. ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕන දෙයක් තියෙනවා. Play Store එකට ගිහිල්ලා මෙන්න මේ app එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න ඕනේ. මෙන්න මේ අලිබාබා කියන එක. හොඳයි. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මේ අලිබාබා app එක ඔයගොල්ලෝගේ ෆෝන් එකට install කරගන්න. ෆෝන් එකට install කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ app එකේ ලියාපදිංචි වෙන්න වෙනවා. එතකොට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ sign in කියන තැනට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ නිතර පාවිච්චි කරන email address එකයි ඔයගොල්ලන්ට කැමති password එක දීලා මේ app එකේ ලියාපදිංචි වෙන්න පුළුවන්. හරි. හොඳයි. app එකේ ලියාපදිංචි වුණාට පස්සේ තව පොඩි දෙයක් තියෙනවා කරන්න. ඔයගොල්ලෝ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ my alibaba කියන තැනට ගිහිල්ලා මේ setting ටිකත් හදාගන්න. මෙතන ඔයගොල්ලන්ගේ දකුණු අත පැත්තේ තියෙනවා මම මේ ඉතලෙන් පෙන්වන තැන මේ gear wheel එකක් වගේ icon එකක්. එතන touch කරගන්න. එතන touch කරගත්තට පස්සේ මෙතනදී ඔයගොල්ලන්ගේ මෙතන country එක විදිහට ශ්‍රී ලංකාව දෙන්න. ඊට අමතරව currency එක විදිහට USD කියලා තියන්න. language එක English විදිහට තියන්න. හරි. මීට අමතරව ඔයාගේ පෞද්ගලික ඇඩ්‍රස් විස්තර මේකේ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ මෙතන ගිහිල්ලා භාණ්ඩ මිල දී ගත්තට පස්සේ ඒක අපි නියෝජිතයේ චීනයේ ඉන්න නියෝජිතයෙක් කරා තමයි ඔයගොල්ලන්ගේ බඩු ටික අපි ඔයගොල්ලන්ගේ නිවසටම ගෙන්නන්න දෙන කාර්යය කරන්නේ. ඒක වීඩියෝ එකේදී ඉස්සරහට ඔයගොල්ලන්ට තේරෙයි.
හොඳයි. තව කාරණාවක් කියන්න ඕනේ මේ වීඩියෝ එක මම සරලවම කරන විදිය මේ ෆෝන් එකෙන් තමයි කියලා දෙන්නේ. මොකද ඒක ඕනම කෙනෙක්ට කරන්න පහසුව දක්වා තමයි ඒක කරන්නේ. ඕනම කෙනෙක්ට තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක හරහා ගෙදර ඉඳලම ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මුලින් පොඩ්ඩක් සංකීර්ණයි වගේ හිතුණට මේක ටික දවසක් කරගෙන යද්දී ඔයගොල්ලෝ බාන්න මිලදී ගන්නම අවශ්‍යතාවයක් නැහැ. මේ ඉන්න සැපයුම් කරුවන් එක්ක ඕගොල්ලන් නිකන් මේ ඒගොල්ලන්ගේ මිල ගණන් දැනගන්න, ෆොටෝ බලන්න, ඒ වගේ chat කරලා ඒ මුලින් පුරුදු වෙන්න පුළුවනි. ඉතින් ඒ ටික ඔයාලට මුලින් ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේ වැඩේ නිකම්ම අතට අහු වෙනවා. හරි. අපි දැන් කතා කරමු මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය ගැන. ඉතින් මුලින්ම ඇප් එකට ආපු කෙනෙක්ට නම් මේක පොඩ්ඩක් අර නොතේරෙන ගතිය තියෙන නිසා මම සරලව කියලා දෙන්නම් මේකේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ අලිබාබා කියන තොග විකුණුම් මධ්‍යස්ථානයක් මේක. ඒකට මේ තොග විකුණුම් මධ්‍යස්ථානයේ තියෙනවා ඒගොල්ලගේ චීනේ විකුණන භාණ්ඩ ලක්ෂ ගණනක් මේකේ දාලා තියෙනවා. ඉතින් මේකේ ඕගොල්ලන්ට පහලට යන ඕන තරම් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ගෙන්න ගන්න කැමති මොනවාද ඕනම අයිටම් එකක් මේක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ සෙල්ලම් බඩු, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික අයිටම්, එහෙම නැත්නම් ගෙදරට අවශ්‍ය උපකරණ වේවා, ව්‍යාපාරික අවශ්‍ය උපකරණ වේවා, ඒ ඕනම දෙයක් මේක ඇතුලේ මිලට ගන්න පුළුවන් තොග මිල ගණන් යටතේ. හොඳයි. අපි බලමු සාමාන්‍යයෙන් ඔයාට අවශ්‍ය කරන භාණ්ඩයක් මේක ඇතුලේ හොයාගන්නේ කොහොමද කියලා මුලින් සරලව බලමු. ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා සර්ච් බාර් එකක් තියෙනවා. අපිට ඕන දෙයක් මෙතනින් සර්ච් කරලා හොයාගන්න පුළුවන් විදිහට තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඕන භාණ්ඩේ නම මෙතන සර්ච් කරාට පස්සේ ඒකට අදාළ භාණ්ඩවල ෆොටෝත් එක්කම සැපයුම් කරුවන් ටිකත් ඔයගොල්ලන්ට එතනදී බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන මම ඊතලෙන් පෙන්වන තැන තියෙනවා කැමරාවක් වගේ පොඩි අයිකන් එකක්. එතන ටච් කරගත්තා නම් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ළඟ මොන හරි ඕගොල්ලෝ ගෙන්නවා ගන්න හිතාගෙන ඉන්න භාණ්ඩවල ෆොටෝස් තියෙනවා නම් ඒ ෆොටෝ එකක් ඉමේජ් එකක් විදියට වුණත් උතන සර්ච් කරලා හොයා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ ඉමේජ් අයිකන් එකෙන්. හොඳයි. දැන් අපි බලමු මේ මෙතනදී අපිට භාණ්ඩයක් ගෙන්ව ගන්න මම උදාහරණ වලින් පෙන්නනම් ඕගොල්ලෝ කැමති භාණ්ඩ ඕගොල්ලෝ බලලා ඒ සැපයුම් කරුවන් එක්ක ඕගොල්ලන්ට සම්බන්ධ වෙලා කතා බහ කරලා මෙසේජ් කරලා ඕගොල්ලන්ට ඒ දේ කරගන්න පුළුවන්. මම සාමාන්‍ය උදාහරණ වලින් පෙන්නන්නම් මම දැන්ට chat කරලා තියෙන අයත් එක්ක කොහොමද මේ වැඩේ කරගන්නේ භාණ්ඩ කොමන විදිහට ගෙන්න ගන්න කියලා. ඉතින් ඊටාම අඩු මිල ගණන් ඇත්ත තමයි සමහර භාණ්ඩ තියෙන්නේ. ඉතින් ඇත්තටම ලංකාවේ ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක්ට උනත් කරන කෙනෙක්ට ගොඩක්ම වාසිදායකයි. මොකද ඩොලර් 0.0 ගණන් වල ඉඳලා ලංකාවේ දැන්ට ඔන්ලයින් මාකට් එක යන භාණ්ඩ මේකේ ගන්න තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති පෙන්නන්නම්. මෙතන දාලා තියෙන මේ LED බල්බ් ඔයගොල්ලෝ දකින්න මේ පේනවා ඇති. එතකොට මේකතන බල්බ් එක මිල මේගොල්ලෝ දාලා තියෙනවා. මෙන්න මෙතන ඩොලර් 0.10 ඉඳලා තියෙනවා මෙතන. එතකොට සාමාන්‍යයෙන් අපිට එක බල්බ් එකකට කොස්ට් එක වෙන්නේ හරියට බැලුවොත් රුපියල් 30ක් වගේ. ඉතින් ඒ වගේ අඩු මිලට ඔයගොල්ලන්ට අරගෙන බිස්නස් එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඔතන මෙතනදී ඔයගොල්ලෝ විකුණුම්කරුවෙක් තෝරගද්දී සැලකිලිමත් වෙන්න ඕනි පොඩි කාරණාවක් තියෙනවා. ඒකත් මම කියන්න මේ හැමෝම ඇවිල්ලා මේ එක එක භාණ්ඩ විකුණුම්කරුවෝ තමයි මේ ඉන්නේ දැන්. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම ඊතලේ දාලා පෙන්නන්නම්. මේ සමහර අයගේ යටින් මෙන්න මේ වගේ නිල් පාටින් වෙරිෆයිඩ් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙරිෆයිඩ් කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ අලිබාබා එක ඇතුලේ මේගොල්ලෝ වෙරිෆයිඩ් සෙලර්ස්ලා. ඒ කියන්නේ සාමාන්‍ය විශ්වාසයක් කියලා භාණ්ඩයක් මිලට ගන්න පුළුවන් විදිහේ සැපයුම් කරුවෝ කියන එක තමයි එතනදි කියන්නේ. ඉතින් අපි සැපයුම් කරුවෙක් තෝරගද්දී පොඩ්ඩක් මේ වෙරිෆයිඩ් කියන එක තියෙනවද කියලාත් පොඩ්ඩක් බලන එක හොඳයි. අනිත් කාරණාව තමයි ඔයගොල්ලෝ කිසිසේත්ම බය වෙන්න එපා. දැන් අපි මේකත් එක්ක ඕන තරම් කාලයක් තිස්සේ වැඩ කරනවා. එතකොට මේගොල්ලන්ට මේ භාණ්ඩ ඇණුමක් දීලා අපි මේගොල්ලන්ට ගෙව්වට පස්සේ මේගොල්ලෝ කවදාවත් මේ අලිබාබා ඇප් එකේ තියෙන සේෆ්ටි එක තමයි කවදාවත් ඒක මේ කියන්නේ අපේ සල්ලි අරන් එහෙම මග අරින්නේ නැහැ. එතකොට අපිට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් අපි භාණ්ඩ ටික හම්බුනේ නැත්නම් හරි මේගොල්ලන්ට කම්ප්ලේන් කරලා නැවස් මුදල් නැවත ලබා ගැනීමේ හැකියාව උනත් මේ අලිබාබා ඇප් එක ඇතුලේ තියෙනවා. හොඳයි. දැන් අපි බලමු සාමාන්‍ය මේ වගේ
ඔයාලා සරල උදාහරණයකින් බලමු. මෙන්න මේ වගේ කෙනෙක්ට දැන් අපිට මේ බල්බ් එක ගෙන්න ගන්න ඕනේ කියමුකෝ. මෙන්න මේ එතන අපි උඩ ටච් කරලා මේ විදිහට ආවට පස්සේ ඔයාලට මෙතන තියෙනවා මේ සැපයුම් කරුත් එක්ක අපිට chat කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ ඉතලින් පෙන්නන chat now කියලා තියෙනවනේ. ඔතෙන්ද ගියාට පස්සේ මෙන්න මේ වගේ chat button එක ක්ලික් කරාට පස්සේ කෙලින්ම එයාගේ messenger එකට තමයි අපි යන්නේ. මෙතනින් send කියලා දීලා අපිට මෙන්න මෙතන ඕන දෙයක් එයාගෙන් අහන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේක මිල කොහොමද මේ අපිට මෙච්චර ප්‍රමාණයක් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? ඊට අමතරව මෙන්න මේ වගේ ඒගොල්ලන්ගේ ඔටෝමැටික් උනත් මැසේජ් එනවා. ඊට කොහොම වුණත් අපි මැසේජ් එකක් දාලා වැඩි වෙලාවක් යන්න කලින් ඒගොල්ලෝ රිප්ලයිත් දානවා. හොඳයි මම මේ විදිහට මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ මැසේජ් එකක් එයාට නිකන් දැම්මට පස්සේ එයා මට මැසේජ් කරලා තිනවා ඔයාලට කොච්චර ඕනද කොච්චර වොට් ප්‍රමාණයකින්ද ඕනේ ඒ විස්තර එවන්න කියලා දාලා තිනවා. ඉතින් ඊළඟට තියෙන්නේ දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මේක මේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මෙතන මේ ඕගොල්ලන්ට මේ chat කරන්න තියෙන්නේ මෙයාත් එක්ක. ඉතින් අපිට චීන භාෂාවෙන් කොහොමත් කරන්න බෑනේ. එතකොට ගිය පාර මම ටීම් එක ට්‍රේනින් කරද්දී පොඩි ගැටලුවක් ආවා. ගොඩක් අයට මේ ඉංග්‍රීසි භාෂාවෙන් සමහර අයට මේක හරියට chat කරගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් අපි මැසේජ් එකක් දැම්මට පස්සේ මෙතන බාණ්ඩ මේ සෙල අපිට මැසේජ් එවනවා ඉංග්‍රීසියෙන් එවනවා. ඒක අපිට කියවගැනීමේ හැකියාව තියෙන්න ඕනි. ඒ වගේ දේවල් ගොඩක් සමහර අයට පොඩි අපහසුතාවයක් වුණා. ඒකට මම සරලවම දෙයක් කියලා දෙන්න ඕගොල්ලන්ට පහසුවෙන්ම ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ වගේ මැසේජ් එකක් ආවට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ කෙලිම කොපි කර මෙන්න මේ විදිහට මැසේජ් එකක් ටච් කරගෙන හිටියා. කොපි කරගෙන ගිහිල්ලා ඕන කෙනෙක්ගේ ෆෝන් එකේ තියෙනවා Google Translate එක. එතකොට Google Translate එක නැති කෙනෙක් නම් Google Translate එක දාගන්න. එතකොට අපිට මේ ඉංග්‍රීසි භාෂාවෙන් එන මැසේජ් එක කෙලින්ම සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මැසේජ් එක කොපි කරගෙන ගිහිල්ලා ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ Google Translate එකේ මේ විදිහට පේස්ට් කරාට පස්සේ එයා යොපු මැසේජ් එක මෙන්න මේ විදිහට සරලවම අපිට මේ සිංහලෙන් බලා ගන්න පුළුවන්. එතකොට දැන් අපිට එයාට ඊළඟට යවන්න ඕනේ මේ අපි එයාගෙන් දෙයක් අහන්න තියෙනවා නම් ඒක සාමාන්‍යයෙන් අපිට ගිහිල්ලා ඉංග්‍රීසියෙන් එතන ටයිප් කරගන්න අමාරු නම් අපිට කරන්න තියෙන්නේ මම මේක සරලව කියලා දෙන්නේ කියන්නේ මේ ඕනම කෙනෙක්ව මේ වැඩෙන් ගොඩ දාගන්න ඕනි නිසා. එතකොට දැන් මේ ඉංග්‍රීසි භාෂාව හරියට මෙතන හසුරව ගන්න බැරි වුණොත් ඇත්තටම මේක කරගන්න අමාරු වෙනවනේ. නමුත් මේ ක්‍රමවේදෙදී ඕගොල්ලන්ට ලේසියෙන් මේක සිම්පල් වැඩක්. දැන් ඔයාට එයාගෙන් මොන හරි ප්‍රශ්නයක් අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතන ඔයාට සිංහලෙන් ටයිප් කරගන්න පුළුවන් Google Translate එකේ. අපි හිතමුකෝ මිල කීයද කියලා අහන්න ඕනේ කියලා. මම මේ නිකන් දාන්නේ ඔයාලට කැමති දෙයක් අහන්න පුළුවන් ওই සෙලර්ස්ලාගෙන්. මිල මේ වගේ ගහපුවාම මේ විදිහට ටයිප් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඒකේ ඉංග්‍රීසි පරිවර්තනය අපිට ලැබෙනවා. ඒකට අපිට තියෙන්නේ මෙන්න මෙතනින් මෙතනින් මේක කොපි කරගෙන ගිහිල්ලා අරයාගේ මැසේජර් එකට ගිහිල්ලා ඒක මෙතනින් මෙන්න මේ විදිහට පේස්ට් කරලා මෙතනින් ඕගොල්ලන්ට තියෙන්නේ ওই විදිහට පේස්ට් කරලා මෙතනින් මැසේජ් එක යවන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය වැඩේ හරිම සරලයි. ඉතින් අපිත් එක්ක chat කරන කෙනාගේ මැසේජ් එක කොපි කරගෙන ගිහිල්ලා අර විදිහට ගිහිල්ලා Google Translate එකෙන් සිංහලට පරිවර්තනය කරලා අපිට මෙයාගෙන් අහන්න ඕන දේත් අපිට සිංහලෙන් ටයිප් කරලා ඉංග්‍රීසි භාෂාවෙන් translate කරලා මෙතන ගෙනල්ලා ඒක chat එක කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ගොඩක් අය තේරෙන්නේ නැහැ කියනවා මේ course එක අපි මම කියලා දෙද්දි මේ අපි කොහොමද ඒගොල්ලන්ගේ මේ අහන ඒවා ඒගොල්ලෝ අපි කියන ඒවා තේරෙන්නේ නැහැ. අපි කියන ඒවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මට මේක ඉංග්‍රීසියෙන් කරගන්න බෑ කියනවා. ඉතින් ඒක කරගන්න විදිය සරලම ක්‍රමය තමයි මේක. ඉතින් ඕක හරිම ලේසි. දැන් අපි මම ඔයගොල්ලන්ට මේ සරල උදාහරණයක් දුන්නේ. ඊළඟට බලමු මේ වැඩේ ඊළඟට ඉස්සරහට අදියර කොහොමද යන්නේ කියලා. හොඳයි දැන් ඔයාලා දන්නවා ඔයාට අවශ්‍ය කරන භාණ්ඩයක් ගෙන්න ගන්න ඕන නම් ඒ අදාළ විකුණුම් කරුවෙක් එක්ක කොහොමද මැසේජ් දාලා chat කරලා ඒ දේවල් කරගන්න කියලා ওই ක්‍රමයට ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලන්ට ඕන භාණ්ඩවල ෆොටෝ
වීඩියෝ වගේ දේවල් ඒගොල්ලන්ගෙන් ගෙන්න ගන්නත් පුළුවන්. ඒ ගැන විස්තර අහන්න සියලු දේවල් ওই ක්‍රමයට කරගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ වීඩියෝ එකට යමු. දෙවෙනි වීඩියෝ එකේදී මම මුලින් ඉඳලා කියලා දෙනවා කොහොමද මේ කෙනෙක් එක්ක මේ chat කරලා අපි තනිවම කොහොමද මේවට ගෙවීම් කටයුතු කරන්නේ, අපිට අවශ්‍ය භාණ්ඩ කොහොමද අපි ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා කියලා දෙන වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකට අපි ගිහිල්ලා බලමු කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ කියලා.